මම අංජන උදාර පිවිතුරු හෙළවුරුමේ ප්‍රචාරක ලේකම්වරයා. පිවිතුරු හෙළවුරුමේ රටේ දරුවන් ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක් විදිහට අධ්‍යාපනයේ වටිනාකම ගැන දන්න දේශපාලන ව්‍යාපාරයක් විදිහට අද දවසේදී උසස් පෙළ දරුවන් මුණ දෙන අසාධාරණ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවරන්න කටයුතු කළා. වර්තමාන ආණ්ඩුව අඩුම තරමේ මේ අධ්‍යාපනය සම්බන්ධ විභාග සම්බන්ධ කාලසටහන් හදාගන්නවත් බැරි මෝඩ ආණ්ඩුවක්, මොලයක් නැති ආණ්ඩුවක් බව පේනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නැති, කිසි තෙතමනයක් නැති, හදවතක් නැති ආණ්ඩුවක් බවත් පේනවා. මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔබ දන්නවා උසස් පෙළ සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වෙනවා. පළවෙනි කණ්ඩායම තමයි පළවෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්. දෙවෙනි කණ්ඩායම තමයි දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට විභාග වලට මුහුණ දෙන දරුවන්. මේ කණ්ඩායම් දෙකටම මෙවර බරපතල අසාධාරණයක්. ඉතිහාසයේ බරපතලම අසාධාරණය සිද්ධ වෙලා තියෙනවා. පළවෙනි වර විභාගයට ඉදිරිපත් වෙන දරුවන්ට මේ විභාගය සඳහා සූදානම් වෙන්න තියෙන කාලය ඉතාම අඩු වෙලා තියෙනවා. සාමාන්‍ය උසස් පෙළ විභාගයට ඉතිහාසයේ ඉඳන්ම අවුරුදු මාස 24ක කාලයක්, එහෙම නැත්නම් අවුරුදු දෙකක වගේ කාලයක් දීලා තියෙනවා. ඇතම් අවස්ථාවලදී මේ කාලය මාස 28, 29, 30, 32 දක්වා පවා වැඩි වෙච්ච අවස්ථාවල් තියෙනවා. හැබැයි මෙවර උසස් පෙළ විභාගයට ලියන දරුවන්ට මේ විශාල උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු කරන්න ලැබිලා තියෙන්නේ මාස 21ක කාලයක් විතරයි. මේක ඉතාම අඩු ප්‍රමාණයක්. අනෙක් අවුරුදු වලට සාපේක්ෂව විශාල වශයෙන් කප්පාදුවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ හරහා පළවෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට බරපතල අසාධාරණයක් වෙනවා. උන්ට නිසි ආකාරයෙන් සූදානම් වෙන්න කාලය ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාණ්ඩය තමයි දෙවෙනි වතාවට තුන්වෙනි වතාවට විභාගයට මුහුණ දෙන දරුවන්. ඔබ දන්නවා දෙවෙනි වතාවට විභාගය ලියනවා, තුන්වෙනි වතාවේ විභාගය ලියනවාට කියන තීරණය ගන්නේ කලින් වතාවේ විභාගයේ ප්‍රතිඵල ලැබුණා. ගොඩක් දරුවෝ හිතන් ඉන්නවා කලින් වතාවේ විභාගයේ ප්‍රතිඵල හොඳ වෙයි, මට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙයි, මගේ ඉසෙඩ් අගය හොඳ වෙයි, මට අවශ්‍ය පාඨමාලාවට යන්න පුළුවන් වෙයි, මේ විදිහට හිතන් ඉන්නවා. හැබැයි විභාගයේ ප්‍රතිඵල එනකොට අර බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය, අර බලාපොරොත්තු වෙච්ච පීඨවලට යන්න පුළුවන්කම නැති වෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි දරුවෝ තීරණය කරන්නේ දෙවෙනි වතාවට, තුන්වෙනි වතාවට උසස් පෙළ විභාගයට මුහුණ දෙනවද කියලා. එහෙනම් මේ පළවෙනි වතාවේ ප්‍රතිඵල පැමිණීම සහ දෙවෙනි වතාවේ විභාගයට ලිවීම විභාගයේ පටන් ගැනීම අතර කාලය තුල සැලකිය යුතු කාලයක් තියෙන්න ඕනේ දරුවන්ට යලිත් වතාවක් විභාගයට සූදානම් වෙන්න. 2025 අවුරුද්ද 2024 අවුරුද්ද ගත්තොත් දින 198ක් දින 178ක් වගේ කාලයන් තිබිලා තියෙනවා ප්‍රතිඵල පැමිණීම සහ නැවත විභාගයේ පැවැත්වීම අතර කාලය තුල. හැබැයි මෙවර ප්‍රතිඵල පැමිණෙන්නේ ගිය අවුරුද්දේ ප්‍රතිඵල පැමිණෙන්නේ මාර්තු අවසානයේ, මෙවර අගෝස්තු 10 වෙනිදා උසස් පෙළ විභාගය තියෙනවා. ඉතින් මේ කාලය අතරතුර දෙවෙනි වර තුන්වෙනි වර දරුවන්ට සූදානම් වෙන්න තියෙන්නේ මාස 4කට ආසන්න කාලයක්. දින වලින් කිව්වොත් දින 133ක් විතරයි තියෙන්නේ. මේ දැවැන්ත විෂය නිර්දේශයක් ආවරණය කරන්න, පුනරීක්ෂණ කරන්න, විභාග කලින් පේපර්ස් කරන්න මේ දේවල් වලට කිසිසේත්ම මේ කාලය ප්‍රමාණවත් නැහැ. කලින් අවුරුදු වල දරුවන්ට හම්බුණා වගේ තුනෙන් එකක ප්‍රමාණයක් මෙවර දරුවන්ට අඩු වෙලා තියෙනවා. ඉතින් අපි දකිනවා මේක බරපතල අසාධාරණයක්. පළවෙනි වර විභාගයට මුහුණ දෙන දරුවන්ට සහ දෙවන තුන්වෙනි වර විභාගයට මුහුණ දෙන දරුවන්ට සමස්තයක් විදිහට සියලු දෙනාට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ ඔක්කොම කට්ටිය එක විභාගෙනේ ලියන්නේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා. මෙතන තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ගොඩක් දෙනෙක් මේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම විතරක් කියලා හිතනවා. හැබැයි මේ හරහා මේ උසස් පෙළ විභාගය කියන්නේ ලංකාවේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන විභාගය. විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙනවා කියන්නේ උපාධියක් ලබා ගන්න මාර්ගය ඉවර කර ගන්නවා කියන්නේ එක කාරණයක් විතරයි. ලංකාවේ සියලුම රජයේ රැකියාවන් වලට, ඒ වගේම පෞද්ගලික අංශයේ රැකියාවන් විශාල ප්‍රමාණයකට මේ උසස් පෙළ ප්‍රතිඵලය වැදගත් වෙනවා. ඔබ දන්නවා හමුදාවේ නිලධාරියෙක් විදිහට යනවා නම්, පොලිසිය නිලධාරියෙක් බවට පත් වෙනවා නම්, එහෙම නැත්නම් රාජ්‍ය සේවයට එකතු වෙනවා නම් උසස් පෙළේ තියෙන ප්‍රතිඵල මොනවද කියන එක වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි විවිධ වෘත්තීය පාඨමාලාවන්, නීති විද්‍යාලය ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලාවන් වලට ඇතුළත් වෙන්න මේ උසස් පෙළ ප්‍රතිඵලය වැදගත් වෙනවා. එතකොට මේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හරහා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. එතකොට මේ විභාගය මේ අනෙකුත් වෘත්තීය පාඨමාලාවන් වලට රාජ්‍ය රැකියාවන් වලට ඉදිරිපත් වෙන්නේ මේ 2026 උසස් පෙළ ලියන දරුවෝ විතරක් නෙමෙයි. මීට කලින් අවුරුදු වල උසස් පෙළ ලියපු අර මීට වඩා කාලයක් ලැබිච්ච මීට වඩා විෂය අධ්‍යයනය කරන්න පුළුවන් වෙලා මීට වඩා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් වුණු දරුවොත් එකට මේ රැකියාවල් වලට තරඟ කරනවා, මේ වෘත්තීය විභාග වලට තරඟ කරනවා. එතකොට මේ අවුරුද්දේ උසස් පෙළ ලියන මේ අඩු කාලයක් ඇතුළත සූදානම් වෙලා ලියන දරුවන්ගේ ප්‍රතිඵල සසඳන්න වෙන්නේ අර හොඳ කාලයක් ලැබිලා සූදානම් වෙච්ච දරුවොත් එක්ක. එතකොට මේ දරුවන්ට අර අනිකුත් දරුවන්ට කලින් අවුරුදු වල තිබ්බ දරුවන්ට වඩා විශාල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේ හින්දා විශ්වාස කරන මේ උසස් පෙළ විභාගයේ සාධාරණ කාලයක් ලැබිය යුතුයි. හැමෝටම උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් හැමෝටම සාධාරණයක් ලැබිය යුතුයි. ඒකින්ද අද දවසේදී අපි අධිකරණයේ නඩුවක් පවරන්න කටයුතු කළා. ඉතින් අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් අධිකරණය නිසි ක්‍රියාමාර්ග අරගෙන දරුවන්ට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා විශ්වාස කරනවා. රජය පැත්තෙන් ගත්තොත් රජය මේ සම්බන්ධයෙන් කිසිසේත්ම සංවේදී බවක් දැක්ුවේ නැහැ. මේ තරුණ දරුවෝ තමන්ගේ අනාගතය ආරම්භ කරන්න උත්සාහ කරන උසස් පෙළ විභාගයේ හරහා තමන්ගේ අනාගතයට මාර්ගය විවර කරගන්න හරන දරුවන්ගේ මේ සංවේදී කාරණය ගැන
අධ්‍යාපන ඇමතුමිය විදිහට අගමැතිතුමියවත් සමස්ත රජයවත් කිසිසේත්ම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. සංවේදී වුණේ නැහැ. ඔවුන් කිව්වා නැහැ අපි තියෙනවා මේ දවසේ කියලා. රජයක් විදියට ඒ දිනේ මේ කළ යුත්තේ. අපි මීට කලින් දේශපාලන ව්‍යාපාරයක් විදියට මේ වගේ අධ්‍යාපනය සම්බන්ධ සිදුවීම් වලට විශේෂයෙන් අධ්‍යාපනය සම්බන්ධ සංවේදී දරුවන් සම්බන්ධයෙන් සංවේදී ව්‍යාපාරයක් විදියට දේශපාලන ව්‍යාපාරයක් විදියට අපි මැදිහත් වෙලා තියෙනවා. 2012 දී වගේ ශිෂ්‍යත්වයේ සම්බන්ධයෙන් මේ වගේම ප්‍රශ්නයක් ආව ශිෂ්‍යත්වය අවලංගු කිරීම සම්බන්ධයෙන්. අපි ඒ වෙලේ ගැන කතා කරනකොට එවකට හිටපු රජය මේ සම්බන්ධයෙන් සංවේදී වෙලා ඒ අපි කියපු දේවල් ඇහුවා. 2022 මේ වගේම උසස් පෙළ විභාගයේ දිනවකවානු මදිවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. ඒ අවස්ථාවෙත් අපි ඒවකට හිටපු රජයට අධ්‍යාපන ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් කතා කරලා මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. එතකොට ඒ හිටපු රජයත් අධ්‍යාපන ඇමතිවරයාත් සංවේදී වෙලා ඒ නිසි කාලය ලබා දෙන්න කටයුතු කළා. හැබැයි මෙවර මේ වර්තමාන රජය ඊටාම උද්දච්ච මුග්ධ විදියට මේ අපි මතු කරන කාරණාවන් මේ විශේෂයෙන් අපි නෙමෙයි මේ උසස් පෙළ දරුවන් මුලින්ම කරන මේ සංවේදී කාරණා සියල්ල අමතක කරලා ඔවුන් උද්දච්ච මුග්ධ සොරෙන් වැඩ කරමින් ඉන්නවා. ඉතින් මේකට විරුද්ධව අපි අද නඩු පැවරුවා. අපි හිතනවා ඉදිරියේදී මේ දරුවන්ට සාධාරණයක් අධිකරණය මගින් ඉෂ්ට කරලා දෙයි කියලා.